හරිලම අද ඔයගොල්ලොත් එක්ක අලුත් ගානකින් තමයි අපි එකතු වෙන්නේ. අද ගාන ටිකක් විශේෂයි. මොකද මේ ගාන ටිකක් හොඳ ගානක්. සාමාන්‍යයෙන් අර ළමයි කියවපු ගමන් ළමයිගේ ඔළුවට අදහසක් ගන්න ටිකක් අමාරු විදිහේ ගානක්. ඒ හින්දා අපි මේ ගාන අද හදමු. මේ ගාන ඔයගොල්ලන්ට ඉස්සරහ විභාගවලදී හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම අපේ දැන් ප්ලේලිස්ට් වල අපි ගිය මේ ළඟ ආපු විභාගවලට ළමයිට මේ විදිහටම ගණන් හැදුවා. අලුත් ගණන් පාස් පේපර් වලවත් නැති තාම විභාග ආකෘති නැති අලුත් ගණන් තමයි අපි කතා කරන්නේ. එතකොට එහෙම කතා කරපු ගණන් ගිය අවුරුදු වල විභාගය ඇවිල්ලා තිබ්බ නිසා මේ ගණන් ටික ඉතා හොඳින් ඔයගොල්ලෝ පුරුදු පුහුණු කරලා යන්න විභාගෙට අනිවාර්යෙන් මේ ගණන් එන්න පුළුවන්. මොකද පේපරේ හොඳ ගණන් කිහිපයක් එනවා. ඒ හොඳ ගණන් කිහිපේ සහ මාරු ගණන් කිහිපේ තුලට මේ ගාන එන්න පුළුවන්. ඒ නිසා අපි මේ ගාන බලමු. මේ ගාන ටිකක් අමාරුයි. ඒ නිසා අද මම පොඩ්ඩක් ටිකක් වෙලා අරගෙන මේ ගාන සාකච්ඡා කරන හොඳට. ඒ නිසා ඔයගොල්ලෝ හොඳට අහගන්න. ඒ වගේම ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට ප්‍රශ්නේ දාලා තියන්න. හොඳයි. අද අපේ ගාන ඔයගොල්ලෝ වීඩියෝ එක පටන් ගන්නෙද්දිම දකින්න ඇති. අද ගාන මෙහෙමයි කියලා තියෙන්නේ. පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා ABC කියලා. ඒ 3 දෙනා ආරම්භයේ ඉන්නේ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂ 3 ඉන්න විදිහට. සමපාද ත්‍රිකෝණයක ශීර්ෂ 3 ඉන්න විදිහට තමයි ඔවුන් 3 දෙනා ඉන්නේ. ගාන කියලා තියෙනවා ඔවුන්ගේ පරතරය සිම්පල් A දුරක් කියලා. ඒ කියන්නේ සමපාද ත්‍රිකෝණයේ ශීර්ෂ 3 ඉන්නකොට ඒ දෙන්නෙක් අතර පරතරය සිම්පල් A. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සමපාද ත්‍රිකෝණයක පහද තුනම සමානයි. එහෙනම් දෙදෙනෙක් අතර දුර කියන්නේ හැම දෙනා අතරම දුර එක තමයි කියන්නේ. A සහ C අතරත් දුර සිම්පල් A නම් C සහ B අතරත් දුර සිම්පල් A මයි. ඒ වගේම සමපාද ත්‍රිකෝණයක පිහිටන හින්දා A සහ B අතර දුරත් සිම්පල් A මයි. ඒක පැහැදිලි. එහෙනම් තුන් දෙනා අතර පරතරය ඔය විදිහට ගන්න පුළුවන්. දැන් අපි ගාන මොකක්ද අහලා තියෙන්නේ? ගානේ පැහැදිලිව කියනවා A පුද්ගලයා B පුද්ගලයා දෙසටත් B පුද්ගලයා C පුද්ගලයා දෙසටත් C පුද්ගලයා A පුද්ගලයා දෙසටත් ඒකාකාර වේගෙන් ගමන් කරනවා කියලා. ළමයි මෙතනදී හොඳට තේරුම් ගන්න ඕනේ මේක කියලා තියෙන ඒකාකාර වේගයෙන්. ඒකාකාර ප්‍රවේගයෙන් නෙමෙයි. ඒකාකාර වේගය කියන අදහස තමයි ඒ කියන්නේ ඔවුන් ගමන් කරන වේගයේ විශාලත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි දිශාව වෙනස් වෙන්න පුළුවන්. ඒකනේ ඒක වේගයක් කියලා කියන්නේ. ඒකාකාර ප්‍රවේගයක් කිව්වොත් කියන්න බෑ. ඒකාකාර ප්‍රවේගයක් කිව්වොත් ඔවුන්ගේ විශාලත්වය වෙනස් වෙන්නත් බෑ, දිශාව වෙනස් වෙන්නත් බෑ. හැබැයි මේ ගාන කියන්නේ ඔවුන් තුන් දෙනාම එකිනෙකා දෙසට ගමන් කරන්නේ ඒකාකාර වේග වලින්. ඒ කියන්නේ විශාලත්ව වෙනසක් නොවුනට දිශාව වෙනස් වෙන්න පුළුවන්. වේගය කියන්නේ අදිශයක් නිසා. එහෙනම් අපි බලමු මේ ගානේ දැන් ළමයින්ට මේ ගාන ඇයි අමාරු වෙන්නේ? මේ ගානේ හල් තියෙන්නේ A පුද්ගලයා B පුද්ගලයා දෙසටත් B පුද්ගලයා C පුද්ගලයා දෙසටත් C පුද්ගලයා A පුද්ගලයා දෙසටත් එකම V ඒකාකාර වේගෙන් ගමන් කරනවලු. ඒ තුන් දෙනාම එකට මුණ ගැහෙන තැන හල් තියෙනවා. දැන් ළමයින්ට හිතෙනවා කොහොමද මේ මුණ ගැහෙන්නේ? A යන්නේ මේ පාර දිගේ, B යන්නේ මේ පාර දිගේ, C යන්නේ මේ පාර දිගේ. ඉතින් මේ පුද්ගලයෝ තුන් දෙනා හම්බ වෙන්නේ නැහැනේ. ඒක තමයි මේ ගානේ අර ළමයිට හිතන් තියෙන කාරණේ. දැන් මම හොඳට පොඩි වෙලා කරන් පහදනවා ඔයගොල්ලන්ට මේ තුන් දෙනා මේ ගානේ හම්බ වෙන බව. මේක උපරිම උත්සාහ දරන්න තේරුම් ගන්න. ඔන්න බලන්න. දැන් අපි පොඩි වෙලාවක් පටන් ගමු. T සමානයි බිඳුවේදී. ඒ කියන්නේ පටන් ගත්ත ගමන් මේ තුන් දෙනා හොමනින් T සමානයි බිඳුවේදී A මෙතන, B මෙතන, C මෙතන. පොඩි වෙලාවක් යවන්න. එතකොට මොකද්ද වෙන්නේ? A පුද්ගලයා B දෙසට දැන් ටික දුරක් ඇවිල්ලා. B පුද්ගලයා C පුද්ගලයා දෙසට පොඩි දුරක් ඇවිල්ලා. C පුද්ගලයා A පුද්ගලයා දෙසට පොඩි දුරක් ඇවිල්ලා. අපි මේ මොහොත සලකමු. A B පැත්තට චුට්ටි දුරක් ඇවිල්ලා. එහෙනම් දැන් A ඉන්නේ මෙතන. නේද? A B පැත්තට ආව කියන්නේ දැන් A ඉන්නේ මෙතන. B C පැත්තට ගියා කියන්නේ දැන් B ඉන්නේ මෙතන. ඒක පැහැදිලි. ඔයාලට තේරෙනවා. C පුද්ගලයා A පැත්තට ගියා කියන්නේ දැන් එහෙනම් C ඉන්නේ මේ වගේ දුරක. අපි පටන් ගනිද්දි හිටියේ මේ කෙලවරවල් තුනේ පොඩි වෙලාවක් ගියාට පස්සේ උහුම. එහෙනම් මම අර මුලාකුරු ටික මකනවා. දැන් ඉතින් තුන් දෙනා ඉන්නේ තැන් තුනක. දැන් අලුත් තැන් තුනක. දැන් ඉතින් ආපුවර කතාවම. A පුද්ගලයා යන්නේ B පුද්ගලයා දෙසට. ළමයි ඔයාලා බලන්න දැන් A පුද්ගලයා මෙතන ඉන්නකොට B පුද්ගලයා මෙතන නෙමෙයි. B පුද්ගලයා ඉන්නේ මෙතන. B පුද්ගලයා යන්නේ C පුද්ගලයා දෙසට. ඒ C මෙතනද ඉන්නේ දැන්? නැහැ. C ඉන්නේ දැන් මෙතන. ඇයි ටික වෙලාවකින් එයා ඉස්සරහට ගිහිල්ලා. C පුද්ගලයා A පුද්ගලයා දෙසට යන්නේ. හැබැයි දැන් A ඉන්නේ මෙතන නෙමෙයි මෙතන. තේරුම් ගන්න. ටික මොහොතකට පස්සේ තුන් දෙනා ඉන්න ස්ථාන තුන වෙනස් වෙනවා. දැන් A යන්නේ B පුද්ගලයා දෙසට. ඒ කියන්නේ මෙන්න මේ පාර නෙමෙයිද බලන්න. මෙන්න මේ පාර නෙමෙයිද බලන්න අලුත් පාර. B යන්නේ C පුද්ගලයා දෙසට. දැන් බලන්න B යන්නේ මේ පාර දිගේ නෙමෙයිද කියලා. C යන්නේ A පුද්ගලයා දෙසට. දැන් බලන්න මේ පාර නෙමෙයිද කියලා.
දැන් ගොල්ම හිතන වැඩි තියෙනවා. බලන්න අලුත් හැබැයි විශාලත්වයෙන් පොඩි වෙච්ච නැවත සම්පාද ත්‍රිකෝණයක් නිර්මාණය වුණා නේද තුන් දෙනා. ඒක තමයි මේ ගාන හිතන් තියෙන කෑල්ල. දැන් තව ටිකක් වෙලා යනවා. A යන්නේ B පුද්ගලයා ලෙස. එහෙනම් දැන් තව ටිකකින් A යන්නේ දැන් අලුත් ත්‍රිකෝණය. මේ අලුතෙන් හැදිච්ච පාරේ යන්නේ. මොකද දැන් B ඉන්නේ මෙතන නිසා. A යනවා B පැත්ත. එහෙනම් දැන් අලුත් A මේ පාරේ යම් කිසි දුරක් ඇවිත්. B යන්නේ C පුද්ගලයා ලෙස. එහෙනම් දැන් අලුත් ත්‍රිකෝණේ B මේ වගේ දුරක් ඇවිත්. C යන්නේ A දිශාවට. එහෙනම් C දැන් මේ වගේ අලුත් දුරක් ඇවිත්. එහෙනම් ළමයි දැන් අර පරණ කට්ටිය නෑ. ඇයි ඒ කට්ටිය ටික දුරක් ගියාම දැන් හරි. ඔන්න දැන් අලුත් ABC. දැන් බලන්න ආපහු ඒ තුන් දෙනා අතර දුර. ඒත් ඕගොල්ලන්ට තියෙනවා නැවත සම්පාද ත්‍රිකෝණයක් ඇති. ළමයි ඔය විදියට A පුද්ගලයා නැවතත් මේ වගේ තැනකට එනවා. B පුද්ගලයා මේ ත්‍රිකෝණය මේ වගේ දුරක් එනවා. C පුද්ගලයා මේ ත්‍රිකෝණය මේ වගේ දුරක් එනවා. එහෙනම් අලුත් ත්‍රිකෝණය මේ වගේ. කොහොම ළමයි ඇඳ ඕල දැන් බලන්න. ওই ත්‍රිකෝණ ටික ඇඳ බලන්න. අවසානයේදී මේ බලන්න A මෙතන හිටියේ නේද? හැබැයි දැන් A කොහෙද? දැන් A මෙතන. සහ තව ටිකකින් A මෙතනට එනවා. B මෙතනට යනවා. C මෙතනට එනවා. මේ බලන්න තුන් දෙනාම කැරකි ළමයි ත්‍රිකෝණ ටික ඕගොල්ලෝ ඇඳලා බැලුවොත් මේ තුන් දෙනාම හරියටම ත්‍රිකෝණේ කේන්ද්‍රය ළඟදී හම්බ වෙනවා. ඔයාලා නිකන් ඇඳලා බලන්න B ගේ ගමන් පාර. මේ බලන්න B මෙහෙම හිටියා මෙහෙම ඇවිල්ලා දැන් මෙතන තව ටිකකින් මෙතන. C බලන්න C මෙතන හිටියා මෙහෙම ඇවිල්ලා කැරකිලා මෙතන. A බලන්න A මෙහෙම ඇවිල්ලා කැරකිලා මෙතන. අන්න දැක්කද ත්‍රිකෝණේ අපි මුල්ම අවස්ථාවේ ඇඳපු ලොකු ත්‍රිකෝණේ කේන්ද්‍රෙදී මේ තුන් දෙනාම හම්බ වෙනවා. පැහැදිලි නේද? අන්න ඒකයි මේ ගානේ විශේෂ. බලන්න දිශාව වෙනස් වෙලා නැද්ද ඉන්නේ වෙනස් වෙලා. ඒකයි මම ආපහු කිව්වේ මේ ගානේ කියලා තියෙන ඒකාකාර ප්‍රවේගයක් නෙමෙයි ඒකාකාර වේගයක්. දිශාව වෙනස් කරගනිමින් අවසානයේ මේ තුන් දෙනාම ත්‍රිකෝණේ ආරම්භක ත්‍රිකෝණේ කේන්ද්‍රෙදී හම්බ වෙනවා. එහෙනම් හරිම පහසුයි මේ ගාන හදන්නේ. එහෙනම් අපි දන්නවා අනිවාර්යෙන්ම මේ ගානේ මේ තුන් දෙනා එකිනෙක අනිවාර්යෙන්ම සම්බන්ධ එක ස්ථානයකට මුණ ගැහෙනවා කියලා අපි දන්නවා. අපි අහලා තියෙන්නේ අන්න එහෙම හම්බ වෙන්න ආරම්භය නම් කොච්චර වෙලාවක් යනවද කියලා. එහෙනම් ළමයි දැන් මම ඕගොල්ලන්ට කියලා දුන්නා මේ කට්ටිය තුන් දෙනාම ගුරුත්ව කේන්ද්‍රය හම්බ වෙනවා කියලා. එහෙනම් අපි දැන් අලුත් රූප සටහනක් ඇඳගෙන ඒ ගාන හදමු. දැන් මම හිතනවා මේක ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා දැන් මම අලුත් ත්‍රිකෝණයකට යනවා. මේ බලන්න. දැන් ගාන තේරුණා. අපි දැන් දන්නවා ඔය තුන් දෙනා හම්බ වෙන්නේ ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. පැත්තක දිග A වෙච්ච මෙන්න A මෙන්න B මෙන්න C. ළමයි මේ ගාන තත්පර 10ක් ඇතුලේ හදන්න විදිහක් ක්‍රමයක් තියෙනවා. හැබැයි මම මේ ක්‍රමය කියලා දෙන්නේ ඉස්සෙල්ලා දිග ක්‍රමයට කියලා දෙනවා. හරි ක්‍රමය කියලා දීලා පස්සේ අපි කෙටි ක්‍රමයට යනවා. කොහොම හරි අවසාන මේ තුන් දෙනා කොතනද හම්බ වෙන්නේ? ගුරුත්ව කේන්ද්‍රය. ඒක දැන් මම කියලා දුන්නා. ඒ කියන්නේ අවසානයේ A ගිහිල්ලා තියෙන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට නේද? මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට කියලා තියෙන මේ තුන් දෙනාම V ප්‍රවේගය යනවා කියලා. එහෙනම් මම එක්කෙනෙක් විතර සලකන්න. මෙයා මෙතෙන්ට එද්දී C මෙතෙන්ට B මෙතෙන්ට එන. එහෙනම් එක්කෙනෙක් මෙතෙන්ට යන වෙලාව කොයිද? ඒ කියන්නේ A මෙතෙන්ට යද්දී B මෙතෙන්ට ඇවිල්ලා C මෙතෙන්ට ඇවිල්ලා. ඒ මොකද? සම්පාද ත්‍රිකෝණයේ ශීර්ෂවල ඉන්නේ සමාන දුරවල් කේන්ද්‍රයක තියෙන සහ තුන් දෙනාම යන්නේ එකම වේගයෙන් නිසා. පැහැදිලිද? තුන් දෙනාටම ගුරුත්ව කේන්ද්‍රයට තියෙන එකම විස්ථාපනය තුන් දෙනාම ගමන් කරන්නේ එකම වේගය නිසා S සමාන VT සමීකරණය අනුව තුන් දෙනාටම යන්නේ එක්තරා නිශ්චිත කාලයක්. හරිද? අපි දැන් බලමු මේ කාලය කොහොමද ගන්න කියලා. මෙච්චරයි. ඉතින් කාලය ගණන ලස්සන බලමු මේ සමීකරණයෙන්. ඒකාකාර වේගය නිසා වේගය දීලා V කාලය තමයි යන්නේ. එහෙනම් හොයා ගන්න ඕනේ මෙතන ඉඳන් ගුරුත්ව කේන්ද්‍රයට දුර නේද? විස්ථාපනය නේද? නෑ විස්ථාපනය නෙමෙයි. ඉතින් හරි සරලයි. පැත්තක දිග A වන සම්පාද ත්‍රිකෝණේ මම පොඩි නිර්මාණයක් කරගන්නම්. මෙතෙන්ට වෙනකන් දික් කරලා මම මෙතන අකුරක් දාගන්න D කියලා. ඉතින් මේ ත්‍රිකෝණ සලකන්න. ABD ත්‍රිකෝණය සලකන්න. ABD ත්‍රිකෝණය සලකුවොත්
මට ලියන්න පුළුවන්ද AD සමාන වෙනව නේද බලන්න හොඳ AD සමාන වෙනව නේද AB ගේ පාදයේ sin සංරචනයට ඉතින් සම්පාත ත්‍රිකෝණයක් නිසා ඔය අනිවාර්යෙන් දන්න එක පැත්තක කෝණයක් ශේෂයට මේ පාදයේ දිග සිම්පල් එහෙනම් A වරක් කෝණය 60 නිසා AD පාදය මොකද්ද AB වරක් හොඳට බලන්න AD සමාන වෙන්නේ AB වරක් sin 60 sin 60 හරිම ලේසි මේ බලන්න AD සමානයි AB පාදයේ දිග කොච්චරද සිම්පල් නේ sin 60 කොච්චරද මූල 3 බෙදීම 2 එහෙනම් මෙන්න AB පාදයේ දිග AD සමානයි A වතාව මූල 3 බෙදීම 2 ඒ කියන්නේ මේ සම්පූර්ණ පාදයේ දිග වෙන්නේ තියෙන්නේ ඒ අපිට ඕනේ සම්පූර්ණ පාද නෙමෙයි අපිට ඕනේ A වල A නේ සලකන්නේ ඕනේ මෙතන ඉඳන් යක් ගුරුත්ව කේන්ද්‍රය ඉතින් ඕනම ෆිසික්ස් පන්තියක මේක නම් හදලා තියෙනවා මොකද්ද ගුරුත්ව කේන්ද්‍රය ගන්න හිටිය විදිය ත්‍රිකෝණයක කොහමද මේ මුළු දුරෙන් තුනෙන් දෙකක් තමයි මෙතන ඉඳන් මෙතන තියෙන්නේ මුළු දුරෙන් තුනෙන් දෙකක් හරිද ওই දුර තමයි තියෙන්නේ දැන් අපි මුළු දිග දන්නවා මේ පාදයේ මුළු දිගින් තුනෙන් දෙකක් තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ එහෙනම් අපි දිග හොයමු මුළු දිග A මූල 3 බෙදීම 2යි මුළු පාදයේ දිග ඒකෙන් 3න් 2ක් පැහැදිලි දෙකට දෙක කපලා සුළු නාම මූල 3යි A බෙදීම 3 මේක තව ටිකක් සුළු කරන්න පුළුවන් කොහොමද ඔයා දන්නවා මූල 3 බෙදීම 3 මට සුළු කරන්න හැකි 3 කියන්නේ මූල 3 ඒවා දෙකක් නේ මූල 3කට මූල 3ක් අපුවම A බෙදීම මූල 3ක් එනවා එහෙනම් මෙතන ඉඳන් මෙතන දුර දැන් දන්නවා එහෙනම් මෙතන ඉඳන් මෙතන දුර කොච්චරද A බෙදීම මූල 3යි මේ ගාන ටිකක් හොඳ ගානක නිසා උත්සාහ කරන්න මේක තේරුම් ගන්න දැන් එන ළමයි වැඩේ හරි මෙතන ඉඳන් මෙතනට දාන්න දැන් S සමාන VT S දන්නවා V දන්නවා T යහන්න එහෙනම් කෙලින්ම සිරස්ව පහළට මෙතන ඉඳන් මෙතනට S සමාන VT මේ බලන්න S දන්නවා මේ හොයාගත්තේ A බෙදී මූල 3 හැබැයි ප්‍රශ්නේ මොකක්ද සිරස්ව පහළ දෙසට තියෙන වේගය කොච්චරද මේ බලන්න වේගය තියෙන්නේ මේ පැත්තට මෙතන සම්පූර්ණ කෝණය 60යි එහෙනම් සලකන දිශාවට ගන්න ඒකේ සංරචකය මේ පැත්තට V නම් මේ පැත්තට මොකද්ද මේ මුළු කෝණ 60යි නම් මේ පොඩි කෝණය 30යි 30 ගාන දෙකක් තියෙනවා එහෙනම් V වල මොන 30ද cos 30 V වල cos 30 තමයි සිරස්ව පහළට තියෙන්නේ එහෙනම් V වල cos 30 කියන්නේ කීයද cos 30 කියන්නේ මූල 3 බෙදීම 2 මූල 3 බෙදීම 2 වතාවක් කාලය දැන් ඉතින් සුළු කරන්න විතරයි තියෙන්නේ එහෙනම් සුළු කරමු එහෙනම් සුළු කරන්න දෙක මෙහෙට සුළු කරන්න දෙවතාවක් A යටට මෙතන මූල 3ක් තියෙනවා මේ මූල 3ක් මෙතන බෙදුනම මූල 3 වරන් මූල 3 3 V මෙහෙට සමානයි T එහෙනම් ඊටම පහසුවෙන් මෙන්න කාලය අපිට ඉතින් මේ ගානේ අවසාන පිළිතුර මේක පොඩි සුළු කිරීම් ටිකක් අපිට කරගන්න ඕන. ඕක තමයි ළමයි මේක දිග ක්‍රමයට හදාගෙන යනවා නම් හදන විදිය. ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර ගන්න ඕනේ. ඒ දුර චලිත සමීකරණයක ආධාරයෙන් ගන්න ඕනේ ඔය විදිහට. මේක තමයි දිග ක්‍රමය. දැන් මම ඕගොල්ලෝ මේක හොඳට සටහන් කරගෙන මේක තේරුම් අරගෙන ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න. ඊට පස්සේ මම මේ දැන් කියලා දෙන කෙටි ක්‍රමය තේරුම් ගන්න. හරිද? හොඳයි. එහෙනම් මම හිතනවා ඕගොල්ලෝ මේක ලියා ගන්න ඇති කියලා. වීඩියෝ එකේ වෙලාව යන නිසා මම ඒක ඔයාලට ලියා ගන්න අමුතු වෙලාවක් දෙන්නේ නැහැ. කිසවල අවශ්‍ය දේවල් ලියා ගන්න. මම දැන් කියලා දෙන්න යන්නේ මේ උත්තරේම තප්පර 10ක් වගේ ඇතුලේ කෙටියෙන් ගන්න මේ ගාන හදන්න. හරි අපි බලමු මේ කොහොමද කියලා. දැන් මේ තියෙන දික් ක්‍රමය. අපි බලමු දැන් මේ කෙටියෙන් හදන්නේ කොහොමද? කොහොමුණත් ළමයි කෙටියෙන් හැදුවත් මේ දිග ක්‍රමයට හැදුවත් අංක 1 තමයි ඔළුවේ තියෙන ඕන දේ තමයි මෙතන ඉඳන් මෙතනට දුර අවශ්‍ය වෙන්නේ මේ කෙටි ක්‍රමයට. මම මේ දැන් උගන්වන කෙටි ක්‍රමයට ගුරුත්ව කේන්ද්‍රයට දුර හොයන්න ඕනේ නැහැ. දිග ක්‍රමයට හොයත් තමයි අර
ගාන පහදන්න අවශ්‍ය වෙන විදිහට කරත් තමයි ටික අවශ්‍ය වෙන්නේ. ගුරුත්ව කේන්ද්‍රය දුර ගන්න ඕන ඔය ටික. දැන් මම මේ කියලා දෙන්නේ ඕගොල්ලෝ චලිතයේ අවසානයේට ඉගෙන ගන්න කොටස තමයි සාපේක්ෂ චලිතය. ළමයි වැඩි අර ගණන් හදන්න කැමති නැති කොටස. නේද? චලිතයේ වැඩි ළමයි ගණන් හදන්න කැමති නැහැ. හැබැයි සාපේක්ෂ චලිතය ළමයිට පුළුවන් කියන්නේ මාර වේගෙන් ගණන් හදන්න පුළුවන් චලිතය. හරි. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ. හරි. ඉතින් මේ කිසි දෙයක් ඕනේ නැහැ. මේ මෙතන තියෙන දුරවල් මේ කිසි දෙයක් ඕනේ නැහැ. බලන්න ඉතාලම ලේසියෙන් මේ ගණන් හදන හැටි. හරිද? අපි අහන්නේ අවසානයේ ABC 3 දෙනා මුණ ගැහෙන මොහොතට යන කාලය නේද? ABC 3 දෙනා මුණ ගැහෙද්දි කොච්චර කාලයක් ගිල්ද ඒක අහලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තා කෙටියෙන් අපි මේ ගාන හදන්න පුළුවන්. මෙයා හම්බ වෙන කාලේ නහලා තියෙන්නේ. නැත්තම් මෙයා හම්බ වෙන කාලේ. අපි එහෙනම් එක්කෙනෙක්ව නතර කරලා මේ ගාන හදමු. Bව නතර කරගෙන මෙතන Aට මෙතනට එන්න කොච්චර වෙලාවක් යනවද කියලා බලමු. මේක තමයි සාපේක්ෂ චලිතය අපි කරන්නේ. නේද? එක්කෙනෙක් ළඟට අනිත් කෙනා එන්න කොච්චර වෙලාවක් යනවද කියලා අපිට හොයාගන්න ලේසියෙන් පුළුවන් විදිහ තමයි සාපේක්ෂ චලිතය. කෙනෙක්ට සාපේක්ෂව අනිත් කෙනාගේ චලිතය හිතන්න. එතකොට කෙනෙක්ට සාපේක්ෂව හිතන්නේ කොහොමද? ඒ කෙනා නවත්තයි. ඔයාලම සිද්ධාන්ත කියලා දෙන්නේ මේ ප්‍රශ්නෙට. සිද්ධාන්තය හදා ගන්න ඕනේ. ඔයා ගුරුවරයාගේ නෝට් එක බලලා සටහන බලලා ඒ කොටස සම්පූර්ණ කරගෙන තමයි මේ ගාන බලන්න ඕනේ. ඒ නිසා මහන්සි වෙන්න මේ කොටස හරියට අවබෝධ කරගන්න. ඒක ඔයාලට දැනටමත් ටිකක් පුළුවන් නම් උදව්වක් කරගන්න හොඳට තේරුම් කරගන්න මේ ගාන. ළමයි මම බීව නවත්තනවා. බීව නවත්තලා ඒව මෙතනට ගෙනවා. ඒකාකාර ප්‍රවේගය යන හින්දා S = VT සමීකරණය ඒත් අපිට යොදන්න හැකියි. මෙයා මෙතන නවත්තන හින්දා Aට B ළඟට යන්න තියෙන එකම දුර සිම්පල් A විතරයි. එහෙනම් සිම්පල් A විතරයි යන්න තියෙන එකම ස්ථාපනය. ප්‍රවේගය කියන එක කොහොමද ගන්න? මෙතන වේගය කියන එක ගන්න කොහොමද? දැන් මේක සාපේක්ෂව තියෙන්නේ. මෙයා නතර කරලා තියෙන්නේ. මෙයාට සාපේක්ෂව මෙයාගේ වේගය මොකක්ද? අන්න ඒකයි කතාව. ළමයි මේ පැත්තට මෙයා v වේගෙන් යන්නේ. හරිද? මෙයා මේ පැත්තට v වේගෙන් A B දෙසට v වේගෙන් යනවා. හරිද? මම දැන් මේ දෙන්න සලකන නිසා මේ දෙන්නගේ පාර ගැන විතරක් හිතන්න. අනිත් කිසි දෙයක් ඕනේ. මේ දෙන්නගේ පාර විතරයි. පාර දිගේ ඒ පාර දිගේ මේ දෙන්නගේ සාපේක්ෂ ප්‍රවේග වේග ගන්න කොහොමද? මේ රේඛාව ගත්තොත් මේ පාර ගත්තොත් පහළට v වේගය තියෙනවා. හැබැයි b ගෙන් මේ පැත්තට එකක් නැහැ. හැබැයි b ගේ ප්‍රවේග සංරචන b ගේ ප්‍රවේගය තියෙන මෙහෙට ඔයාලට තේරෙනවා a පාරට ආනතවයි b ගේ වේගය තියෙන්නේ. එහෙනම් ඒකේ සංරක්ෂකයක් මේ පාරට ගත හැකියි. b ගේ වේගය මෙහෙට v නම් මේ දිශාව මොකද? ත්‍රිකෝණමිතියෙන් ටක්කල හිතලා කියන්න පුළුවන් නේද? මේ පැත්තට v නම් මේ පැත්තට මොකද්ද? v cos 60. v cos 60. එහෙනම් a විසින් වේගය මෙහෙට v b විසින් වේගය මේ පාර දිගේ v cos 60. එහෙනම් එකම පාරට මෙයාගෙත් ප්‍රවේගය අරගෙන ඉවරයි. B යන්නේ මේ පැත්තට, A යන්නේ මේ පැත්තට. දෙදිශාවටයි ප්‍රවේගය. එහෙනම් මම ඉස්සර ගණන් වලත් කිය තියෙනවා දෙදිශාවට නම් තියෙන්නේ. ප්‍රතිවිරුද්ධ දිශාවට නම් තියෙන කෙනෙක් සාපේක්ෂ ප්‍රවේග ගන්න ඒ ප්‍රවේග දෙක එකතු කරනවා. ඒ ප්‍රවේග දෙක එකතු කරනවා. එහෙනම් මෙයාට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේග ගමු. එකතු කරලා ගන්න. මෙයා V cos 60. V cos 60 කියන්නේ cos 60 කියන්නේ භාගය. ඒ කියන්නේ V බෙදීම දෙකයි. එකතු කරනවා. කීයද? එකතු කරාම 3යි V බෙදීම 2යි. එහෙනම් සාපේක්ෂ ප්‍රවේගය අරගෙන ඉවරයි. 3යි v බෙදීම 2යි. වතාවක් කාලය. සුළු කරන්න. t සමානයි 2ක් a බෙදීම 3ක් v. බලන්න අර ගොඩ වෙලාවක් පණ දාගෙන හදපු ගාන තප්පර දෙකෙන් හැදුවා නෙවෙයි. තප්පර කීපෙන් හැදුවා. පහදන්න තමයි මෙච්චර වෙලා ගියේ. නැත්නම් ඔයාලට ඉතාලම ලේසියෙන් ගන්න පුළුවන්. බලන්න මේ සුළු කිරීම ඉතා පහසුයි. මෙතන පහසුයි. ගුරුත්ව කේන්ද්‍රය දුරගත්තද නැහැ. අන්න ඒක කියන්නේ සාපේක්ෂ චලිතය හොඳට පුහුණු කරන්න. ඔයාලට වේගෙන් මේ ගණන් හදන්න පුළුවන්. ඉතින් මේ ගාන හොඳ ගාන හරිද? ලේසියෙන් හදන්න අමාරු ගාන. මේ ගාන හොඳට බලන්න. එහෙනම් අපි තවත් මේ වගේ ගානක් එක්ක ඔයගොල්ලන්ට හම්බ වෙන්න. ඒ නිසා මේ ගාන හොඳට ප්‍රැක්ටිස් කරලා තියාගන්න.